මම ජීවිතේ සෑම යහපත් දෙයකටම මා වෙත පැමිණීමට ඉඩ දෙමි. පිළිගනිමි. මම ජීවිතේ සෑම යහපත් දෙයක්ම අගය කරමි. සෑම යහපත් දෙයකටම මා තුළට පැමිණීමට ඉඩ අවකාශය සලසමි. යහපත් දේවල් මා අවට සිදුවීමට මා ඉඩ දෙමි. ඔබ මේ කියූ විට ඔබට කුමක්ද දැනෙන්නේ? ඔබ නැවතත් එය කියන්න. ඔබ මොහොතකට පස්සේ බලන්න මොකක්ද ඔබට දැනෙන්නේ කියලා. කොහොමද ඔබට දැනෙන්නේ? ඇතැම් පුද්ගලින්ට මෙය ඊටමත් සුන්දර අත්දැකීමක් හෝ යහපත් විදියට දැනෙන්න පුළුවන්. නමුත් ඇතැමුන්ට මෙය ඊටමත් අහිතකර විදියට දැනෙන්න පුළුවන්. නැතහොත් ඇතැමුන්ට දැනෙන්න පුළුවන් මෙය සිදුවිය නොහැකි දෙයක් ලෙස. ඔබ ඒ කිව්වේ සෑම යහපත් දෙයක්ම ලෝකයේ තිබෙන විශ්වයේ තිබෙන සෑම යහපත් දෙයකටම ඔබ වෙත පැමිණීමට ඉඩ සලසනවා කියා. සහ ඔබ පිළිගන්නවා කියා. මේ එකක් දෙකක් නෙවෙයි සෑම දෙයකටම සෑම යහපත් දෙයකටම ඔබ එවැනි මානසික තත්වයක සිටිද්දී ඔබට සිදුවන්නේ ලොකු හෝ පොඩි හෝ කුමන ආකාරයකින් වුණත් ඔබ යොමු වී ඇතේ යහපත් දේවල් කරායි. එවැනි මානසික තත්ත්වයක සිටිද්දී හෝ එවැනි දෙයක් ඔබගේ සිත තුළ නිතරම මෙනෙහි වීමෙන් ඔබ යොමු වෙනවා යහපත් දේවල් සිදුවන පරිසරයන් වලට. හෝ යථාර්ථයකට ඔබ පිවිසෙනවා. අපි දැන් කතා කරමු සමෘද්ධිමත් සහ ධනවත් වීම පිළිබඳව. ඔබ සමෘද්ධිමත් සහ ධනවත් වෙන්නේ මූල්‍යමය අතින් විතරක්ම නෙවෙයි. ඔබ සමහරක් විට ආදරය අතින් සමෘද්ධිමත් වෙන්න පුළුවන්, නිදහස අතින් සමෘද්ධිමත් වෙන්න පුළුවන්, ඔබේ රූපය අතින් සමෘද්ධිමත් වෙන්න පුළුවන්, ඔබගේ හැඟීම් සිතුවිලි අතින් සමෘද්ධිමත් වෙන්න පුළුවන්, ධනවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ නොයෙකුත් ආකාරයෙන් 100,000 ආකාරයකින් ඔබ සමෘද්ධිමත් සහ ධනවත් විය හැකියි. අනිත් එක තමයි ඔබ කාලය අතින් සමෘද්ධිමත් වන්න පුළුවන්. යම් කිසි දෙයක් හරියාකාරව කිරීම අතින් ඔබ සමෘද්ධිමත් සහ ධනවත් විය හැකියි. සෞඛ්‍ය අතින් ඔබ සමෘද්ධිමත් සහ ධනවත් වෙන්න පුළුවන්. ඔබ දන්නවද ඔබ දුප්පත් විය හැකි වේලාව ගත්තොත්. වේලාව කාලය මත ඔබ දුප්පත් විය හැකි. ඔබ සෞඛ්‍ය අතින් දුප්පත් විය හැකි. ඔබ ආදරය අතින් දුප්පත් විය හැකි. ඒ කියන්නේ ඔබ ආදරය, මෛත්‍රිය, කරුණාව යන ගුණාංග ඔබ තුල නිෂ්පාදනය කරන්න බැරි නම් ඔබ ආදරය අතින් දුප්පත්. මම ඉස්සෙල්ලා කිව්වේ කාලය කියලා. ඔබට සෑම දෙයක්ම තිබිලා ඔබ කාලය අතින් දුප්පත් නම් ඔබගේ සිතේ කිසිම සැනසීමක් නැහැ. ඔබ එක එක දේවල් කරන්නට යනවා. හැබැයි ඔබට අවශ්‍ය කාලය නැහැ. එතකොට ඔබ කාලය අතින් දුප්පත්. නමුත් ඔබ හිතුවොත් මාගේ සෑම වැඩ කටයුත්තක්ම නිසියාකාරව සිදුවේ වේලාවට. හරි වේලාවට මට මේ සෑම දෙයක්ම ලැබෙයි. හරි වේලාවට මාගේ වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථකව ඉෂ්ට සිද්ධ වෙයි කියා ඔබ එම මානසික මට්ටමේ සිටියොත්, එවැනි විදියට ඔබ සිතුවොත් ඔබගේ ඒ සෑම දෙයක්ම පොහොසත් ආකාරයෙන් සිදු වෙනවා. ඒ කියන්නේ ඔබ වේලාව අතින් ඔබ පොහොසත්. එතකොට ඔබ සෑම වැඩ කටයුත්තක් කිරීමට යෑමේදී ඒවා නිසියාකාරවම සිදුවෙන තත්ත්වයක් ඔබට දැකගත හැකියි. අනිත් කාරණේ තමයි ඔබ සාර්ථක වීම ඊටමත් අපහසු කාර්යයක් බව කියනවා. කියන්නේ ඔබ සාර්ථක කියන කාර්යය අතින් දුප්පත් බව. සාර්ථකත්වය අතින් ඔබ දුප්පත්. එහෙම ඔබ සිතනවා කියන්නේ ඔබ සාර්ථකතින් දුප්පත්. නමුත් ඔබ හිතුවොත් මාහට හැකියාව තිබෙනවා මෙම දේවල් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න කියා. ඒ කියන්නේ ඔබ ධනාත්මකව සිතනවා සාර්ථක වීම පිළිබඳව. එතකොට ඔබ නොදැනුවත්ම සාර්ථකත්වය ඔබට ළඟා වෙනවා. ඔබ ප්‍රඥාව සහ නුවණ අතින් පොහොසත් වෙන්න පුළුවන්. ධනවත් වෙන්න පුළුවන්. ඔබ සිතනවාද මේ විශ්වයේ තිබෙන සෑම ප්‍රඥාව සහ නුවණ මා වෙත ගලා එනවා කියලා. නැත්තම් ඔබ හිතනවාද මට ප්‍රඥාව නැහැ, මට නුවණක් නැහැ, මගේ තාත්තා මේක කරේ, මගේ අම්මා මේක කරේ, මට ඒ නිසා ප්‍රඥාව සහ නුවණ වැඩි කරගන්න බැරි වුණා කියලා ඔබ සිතනවාද? එවැනි දුර්ලභ සිතුවිලි තියාගන්න ඔබ තව තවත්
මොට්ට සහ මෝඩ වෙනවා මිසක් ඔබ ප්‍රඥාවන්තයෙක් වන්නේ නැත. තමන් තුලින්ම එම ප්‍රඥාව සහ නුවණට ඔබ වෙත ළඟා වීමට ඉඩ දුන්නොත් සහ ඔබ එය පිළිගත්තොත් එය සැහැල්ලුවෙන්ම ඔබ වෙත ගලා එන්නට ඔබ ඉඩ සලසා දුන්නොත් එවිට එම ප්‍රඥාව සහ නුවණ සමග ඔබ ඊටමත් ඉක්මනින්ම සම්බන්ධ වෙනවා. ඔබ සමගම සම්බන්ධ වෙනවා. එතකොට ඔබ දකින්නේ සෑම දෙයක්ම ප්‍රඥාවන්ත සහ නුවණක්කාර විදියටයි. ඒ කෝණයෙන් ඔබ සෑම දෙයක්ම බලන්නේ. ඊට පස්සේ අපි කතා කරොත් සතුට ගැන. ඔබ සතුටු අතින් ඔබ පොහසත්ද? ඔබ ධනවත්ද සතුට ගත්තොත්? ඔබ තව කෙනෙක්ගේ සතුටක් දැකලා ඔබ සතුට වෙනවද? නැත්නම් තව කෙනෙක් සතුට වෙන මොහොතක් ඔබ දැකලා ඔබ ඒක විවේචනය කරනවද? අර සමාජ ජාලාවල ඇතැම් මිනිසුන් ඔවුන්ගේ දක්ෂකම් සහ ඔවුන් ඉදිරියෙන් සිටින දේවල් පෙන්වද්දී ඇතමුන් ඔවුන්ව විවේචනය කරනවා. ඉතින් ඒ කියන්නේ එවැනි තත්ත්වයක් තියෙන්නේ ඔවුන් සතුටුවත්ෙන් ඔවුන් දුප්පත් ගොඩක්. ඔවුන් සතුටක් නැහැ. ඔවුනුත් සතුට නැහැ. ඔවුන් තව කෙනෙක්ගේ සතුටක් දැකත් සතුටු වෙන්නේ නැහැ. නැත්තම් ඔබ තව කෙනෙක්ගේ සතුටක් දැකලා ඔබ සතුටු වෙනවද? තව කෙනෙක්ගේ දක්ෂතාවයක් දැක ඔබ සතුටු වේ ඔහුව හෝ ඇයව අගය කරනවද? ඔවුන්ට සුබ පතනවද ඔවුන්ගේ ඉදිරි ගමන සඳහා? ඉතින් මෙවැනි පුංචි දේවල් වලින් ලොකු සමාජ විපර්යාසයක් වෙනවා. ඉස්සල්ලාම විපර්යාසය සිදුවන්නේ Taman තුලයි. ඉන්පසු එය සමාජගත වෙනවා. මතක තබා ගන්න ඊර්ෂ්‍යාව සහ විවේචනය කිරීම යනු ඔබව සමෘද්ධිමත් සහ ධනවත් කිරීමට බාධක වන ලොකුම හේතුන් දෙකක්. මුදල් වශයෙන් ගත්තොත් ඔබ දුප්පත් වෙන්නත් පුළුවන්, ඔබ පොහොසත් වෙන්නත් පුළුවන්. ඒ දෙකම සිදුවන්නේ මුදල් පිළිබඳව ඔබ තුල ඇති දර්ශනය අනුවයි. ඔබ දැක්කොත් මුදල් ලැබීමට නොසුදුසු පුද්ගලෙක් හෝ ඔබ දැක්කොත් මුදල් ලැබීම තරම් ඔබට හැකියාවක් නැතයි කියා එහෙනම් ඔබ සැමදාමත් සිටින්නේ මූල්‍යමය අතින් දුප්පත් පුද්ගලෙක් හැටියට. නමුත් ඔබ දකිනවා නම් ඔබ පොහොසත් විය යුතු පුද්ගලෙක්. ඔබ මූල්‍යමය අතින් පොහොසත් විය යුතු පුද්ගලෙක්. ඔබට සුදුසුකමක් තියෙනවා මූල්‍යමය අතින් පොහොසත් වන්න කියා. එතකොට ඔබට එවැනි මූල්‍යමය අතින් ඔබ පොහොසත් කරවන කාර්යයන් ඔබට ආකර්ෂණය වෙනවා. ඔබට මම කියන්නම් පරිකල්පනය කළ යුතු දර්ශනයක්. ඔබ හිතන්න ඔබ හිටගෙන ඉන්නවා සමුද්‍රයක් ඉස්සරහා මුදල් පිරිච්ච මුදලින් මූල්‍යමය අතින් සහ සැප සම්පත් අතින් පිරිච්ච සමුද්‍රයක් ඉදිරියේ ඔබ ඉන්නවා. ඔබ මේ සමුද්‍රයෙන් ඔබ ලබා ගන්න තෝරගන්නේ පුංචි කෝප්පයක්ද, පුංචි බාල්දියක්ද නැත්නම් බවුසර් එකක්ද නැත්නම් ඔබ කෙලින්ම ලොකු පම්ප් එකක් ගහනවාද එම සමුද්‍රයට ඔබ හට එන්න. ඒ කියන්නේ ඔබ අර මුදල් සහ සැප සම්පත් ඔබට එන විදිය දකින්න විදිය අනුව තමයි ඔබට එම දේවල් ලැබෙන්නේ අනිවාර්යයෙන්ම. කෙටියෙන් කිව්වොත් මම මේ කියන්න උත්සාහ කරන්නේ ප්‍රථමයෙන්ම ඔබට අවශ්‍ය දේවල් ලැබෙන ආකාරය ඔබ ප්‍රථමයෙන්ම ඔබ තුලම දකිනවා. ඒ කියන්නේ ඒවා පහසු හෝ අපහසු හෝ වේවා ඔබ ප්‍රථමයෙන්ම දකින්නේ ඒවා ඔබ තුලමයි. ඉන්පසු විශ්වයේ විසින් එම දේවල් ඔබ දකින ආකාරය විදියට ඔබට එම දේවල් ආකර්ෂණය කරනවා. අර මා කියූ ධනවත් සහ සමෘද්ධිමත් සමුද්‍රයෙන් ලබා ගන්න ඔබට තියෙන්නේ හිලක් සමග භාජනයක් නම් ඒ කියන්නේ ඔබ තුල තිබෙනවා සැකය, අවිශ්වාසය. ඔබ හිතනවා ඔබ සොරකම් කරලා ගන්න ඕනේ මේ දේ. ඔබ යම්කිසි සැකයක් හෝ බයක් ඔබ තුල වර්ධනය වෙනවා. එතකොට තමයි ඔය හිල් ඇති වෙන්නේ ලබා ගන්න භාජනේ. නැතහොත් පැහැදිලි දැක්මක්, හැඟීමක් හෝ විශ්වාසයක් නැහැ Tamanට අවශ්‍ය දේ පිළිබඳව. ඉතින් මේ ජීවිතය නැමැති සමුද්‍රයෙන්, මේ මහා ධනස්කන්ධයක් තිබෙන සමුද්‍රයෙන් ඔබ වගේම තමයි අනිත් අයත් හිටගෙන ඉන්නේ සමුද්‍රය ඉදිරියේ. ඉතින් ඒ සමුද්‍රයෙන් ඔබට ලැබෙන්න ඉඩ සලස්වන්න, ඔබ පිළිගන්න ඒවා ලැබෙන්න යහපත් දේවල් සහ ධනය, සැප සම්පත් ඔබ වෙත ගලා එන්න ඉඩ දෙන්න. මම මේ කියන්නේ කාගෙන්වත් දුර්ලභවත් හොරකම්
කරලවත් නෙවෙයි. ඔබ උදුරන්න හොරකම් කරන්න අවශ්‍යත් නැහැ. මෙහි මේ සමුද්‍රයක් මේ ඇත්ති තරම් තියෙන. ඔබට ඇත්ති තරම් දෙන්නත් පුළුවන්. ඔබට ඇත්ති තරම් එන ක්‍රමවලුත් තිබෙනවා. ඔබ අර මට මදි වෙයි මේක මෙයා ගත්තොත් මට මදි වෙයි කියන්නේ. ඒ කියන්නේ ඔබට තියෙන පුංචි කෝප්පයක්, පුංචි මූඩයක් වගේ එකක් තමයි ඔබට තිබෙන්නේ. ඔබ එහෙම ඔබ අර මදිකමකින් වගේ දේවල් දිහා බලපුවහම තමයි ඔබ කාටවත් යම්කිසි පුංචි දෙයක්වත් දෙන්න කැමති නැහැ. ඔබ හිතනවා ඔබට මදි වෙයි. නැත්තම් ඔහුට වැඩි වෙයි කියලා. ඉතින් එවැනි දුප්පත් මානසිකත්වයෙන් හිටියාම ඔබගේ යථාර්ථයත් දුප්පත් යථාර්ථයක් වෙනවා. නැත්නම් අර ඔබට අර ලැබෙන මුදල් ධනය සහ සැප සම්පතුත් ලැබෙන්නේ පහසුවෙන් නෙවෙයි. පොඩ හරිම අපහසුකාරීව තමයි ඒවා ලැබෙන්නේ. මායේ ආදේශ කරපු මේ වාජනය තමයි ඔබගේ විඥානය. මතක තබා ගන්න මේ ඔබගේ විඥානය ඔබට ඕන වෙලාවක වෙනස් කළ හැකියි. ඉතින් මතක තබා ගන්න ඔබගේ විඥානය වෙනස් කිරීමට ඔබ දුප්පතෙකු ලෙස ඉපදිලා හැදුනත්, ඔබ පොහොසතෙකු ලෙස ඉපදිලා හැදුනත්, ඔබගේ දෙමව්පියෝ දුප්පත්ද, ඔබේ තාත්තා නාස්තිකාරයෙක්ද, ඒවා කිසිම දෙයක් අදාළ නැහැ. මේ ඔබගේම විඥානය, ඔබගේම තෝරා ගැනීම. ඔබට විතරමයි මේ මොහොතේ එම දේ වෙනස් කර මේ මහා සමුද්‍රය නැමැති මේ ජීවිතයෙන් ලබා ගන්නා ආකාරය ඔබට විතරයි වෙනස් කළ හැකි. අනික ඔබ හිතන්න අවශ්‍ය නැහැ මේක ලබා ගන්න ඕනි කියලා. මේක මේ තටමල ලබා ගන්න ඕනි දැන් නෙමෙයි. ඔබ පහසුවෙන් මේක ඉඩහරින්න ලැබෙන්න ඉඩහරීමයි ලබා ගන්න තටමනවා කියන්නේ කාරණා දෙකක්. ඔබ ජීවිතය පිළිබඳව ලෝභකමෙන් හෝ වෛරයෙන් ජීවිතය දිහා බැලුවොත් ජීවිතය අනිත් පැත්තට ඔබට ලබා දෙන්නේ ලෝභකම සහ වෛරය තිබෙන අත්දැකීම්. කෙටියෙන් කිව්වොත් ඔබ තුල ඇතිවන දෙයට සමානුපාතික දේවල් තමයි ඔබ වෙත ආකර්ෂණය වන්නේ. නැතහොත් ඔබෙන් උදාහරණ දේවල් වලට සමාන දේවල් තමයි ජීවිතය විසින් ඔබට ආපසු ලැබෙන්නේ. ඔබ ජීවිතයෙන් හොරකම් කරොත් ජීවිතය ඔබෙන් හොරකම් කරනවා. ඔබ ඇල්පනිත්තක් වගේ පුංචි දෙයක් හරි හොරකම් කරනවා, කාගේවත් දෙයක් හොරකම් කරනවා කියන්නේ ඒ කියන්නේ ඔබ හිතන්නේ ඔබ ඇල්පනිත්තක්වත් ගන්න ඔබට ශක්තියක් නැහැ. ඔබ එතරම්ම දුප්පත් පුද්ගලයෙක් හැටියට. ඔබගේ ජීවිතය ඔබ වෙනුවෙන්මයි තිබෙන්නේ. ඔබගේ මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් සහ ඔබගේ මමත්වයෙන් එය විනාශ කරත් හැරෙන්න ජීවිතය සෑම වෙලාවකම ඔබ වෙනුවෙන් ඔබ ඉදිරියේ තිබෙනවා. අනික මේ ඔබ ජීවත් වෙන ලෝකයේ ඇතිතරම් කෑම තිබෙනවානේ. ඔබට කෑම නිෂ්පාදනය කරන ඔබගේ කෑම හදාගෙන ඔබට කන්නත් පුළුවන් තත්ත්වයක් තිබෙනවා. ඒත් ඔබ කණ්ඩ නෑ කිය ඔබ දුක්බරින් දොඩවනවා කියන්නේ ඔබ තාමත් අර දුප්පත් මානසිකත්වයෙන් ඔබ විඳවනවා. ඇත්තටම කිව්වොත් මිනිස්සු කොතරම් කෑම විනාශ කරනවද? ඒ කියන්නේ කෑම නිෂ්පාදනය කිරීමට හැකියාව තිබිලත් එය නොතකනවා කියන්නේ හරියට අපි මේ ලෝකේ ජීවත් වෙන්න අපි හුස්ම ගන්න අපි නොදැනුවත්ම ඒ වගේම තමයි අපි ජීවත් වෙන පරිසරය අවට අපි කෑම් ගස් කොළන් වවලා ඒ වගේන් ආහාර නිෂ්පාදනය කිරීමට ඒ කරන කාර්යය හරියට තියෙන්න ඕනේ අර අපි හුස්ම ගන්නවා වගේ වැඩක්. ඒක අපි නිතරම කළ යුතු දෙයක්. ශ්‍රී ලංකාව වගේ රටක එම දෙය කිරීම ඉතාමත්ම වැදගත් දෙයක්. ශ්‍රී ලංකාව වගේ රටක ඕනෑම වත්තක කෑමක් හදන්න පුළුවන් රටක් ස්වයංපෝෂිතව තිබෙන්න ඕන. ඉතින් අපගේ මිනිස්සු අපගේ රට තවමත් දුප්පත් රටක් හැටියට සලකන්නේ අපිට මේ තිබෙන මේ සල්ලිවත් කෑමවත් ප්‍රශ්නයක් හින්දා නෙවෙයි. අපි දුප්පත් වෙලා තියෙන අපේ මේ ආකල්ප හින්දා. අපේ ආකල්ප අපි අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතුයි. අපි වෙනස් වෙන්න අපේ සිතුවිලි වෙනස් වෙ යුතුයි. අපේ ආකල්ප වෙනස් වෙ යුතුයි. අපි ජීවිතය දිහා බලන විදිය වෙනස් විය යුතුයි.